තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබ විශේෂ දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි සතිපට්ඨානය තුළ සති සම්පොඥංගේ වැඩෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා සතිපට්ඨානේ භාවනා ක්‍රම 4ක් තියෙනවා. ඒ තමයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතිපට්ඨාන භාවනා ක්‍රම 4ම එකට එකතු වෙලා ඉලක්කයක් කරා යනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සතිපට්ඨානයේ තුල දුක ආර්ය සත්‍යයක් හැටියට දකිනවා නම්, ඒ දුක හට ගැනීම ආර්ය සත්‍යයක් හැටියට දකිනවා නම්, ඒ දුක නැතිවීම ආර්ය සත්‍යයක් හැටියට දකිනවා නම්, ඒ දුක නැතිවන්නා වූ මඟ හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය ඔබ තුලින් ඔබ දකිනවා නම්, අන්න ඔබ තුල සති සම්පොඥංගේ වැඩෙනවා. සති සම්පොඥංගේ වැඩෙනකොට මොකද වෙන්නේ? මේ හිත සමාධිමත් වෙනවා. ඊළඟට මේ හිත විවේකයට නැඹුරු වෙනවා. ඊළඟට මේ හිත තුළ වඩා සතිය බලවත් වෙනවා. ඊළඟට ඒ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තිබෙන්නේ බොජ්ජංග ධර්ම වලට. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටයි. එහෙමනම් ඔබ කරන භාවනාව චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කරගෙන සිහිය පිහිටුවාගෙන ඔබ භාවනා කරනවා නම් ඔබට අර දුර්ලභ දේ ලබා ගන්නට පුළුවන්. ඒ තමයි සති සම්පොඥංගය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඉලක්ක කරගෙන සිහිය දියුණු කිරීම. ඔබේ සිහිය චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කරගෙන දියුණු වෙනවා නම් ඔබට දුර්ලභ ප්‍රඥාව ලබන්න පුළුවන්. ඒ සිහිය දුර්ලභ සිහියක්. ඒ සිහිය නිකම්ම කතා කරන එකක් නෙමෙයි. ඒක තමයි සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඔබට පුළුවන් ආනාපාන සතිය තුළ, අනිත්‍ය තුළ, ඊළඟට පංච උපාදානස්කන්ධයෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තුළ ඔබට පුළුවනි මනාකොට සතිපට්ඨානයේ හිත පිහිටුවා ගන්න. ඔබට පුළුවන් ධම්මානුපස්සනාවේදී මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන ඔස්සේ පටිච්ච සමුප්පාදය හැදෙන ආකාරය දැකලා ඔබට පුළුවන් නම් මේ පටිච්ච සමුප්පාදය හැදෙන ආකාරය නිර්වුල්ව අවබෝධ කරගෙන ඔබේ ජීවිතය තුළින් හොඳට සිහිය පිහිටවලා ආර්ය සත්‍ය දකින්න. ඔබේ සිහිය සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ බොජ්ජංග ධර්මයන් පිණිසයි. ඔබේ සිහිය සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසයි. පින්වතුනි, ඔබට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් දුර්ලභ බුද්ධ ශාසනයත් එකතු වෙච්ච වෙලාවේදී ඔබට පුළුවන් නම් ඔබේ මේ සිහිනුවන චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යොමු කරගන්නට. ඒක අතිශයින්ම දුර්ලභ ලාභයක් ඔබේ ජීවිතය තුළ ඔබ ලබන. අන්නේ දුර්ලභ ලාභයේ පිණිස සති සම්පොඥංගයේ පිණිස ඔබට සතිය දියුණු කරගෙන ඔබට උසස් ප්‍රතිඵල ලැබීමේ හැකියාව මේ ජීවිතය තුළම උදා වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.